සුබ දවසක් වේවා ඕගොල්ලෝ හැමෝටම. ඉතින් අපේ travel with life YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ගොඩක් කාලයකට පස්සේ අපි වීඩියෝ එකක් අරන් ආවේ. මේ තමයි අපේ ගෙදර ඉන්න දඟකාරයා. ඉතින් එයාව එළියට අරන් යන වෙලාවේ තමයි මේ වීඩියෝ එක ගත්තේ. මේ යාගේ යාළුවා තමයි කළු අයියා. ඉතින් මේ වේල්ල දිගේ හවසට අපි රවුමක් එනවා ටීනත් එක්ක. මෙයාගේ නම ටීනා. බොහොම අමාරුවෙන් තමයි කන්ට්‍රෝල් කරගන්නේ. පුදුම විෂයක් තියෙන්නේ. ඔන්න ඒ පාරේ යනවා. සතෙක් දැකලා එයා වල්ලන්න තමයි ඔය දුවන්නේ. දැක්කනේ? පුදුම විෂයක් තියෙන්නේ. නවතින්න කිව්වට නවතින්නෙත් නැහැ. බොහොම අමාරුවෙන් තමයි එක්කන් යන්න ඕනේ හැමතැනම. කවුද බලනවා දැන්? ගියේ එයාට අල්ලගන්නත් බෑ. එයා දැක්ක සතාව. මෙන්න කළු අයියත් පස්සෙන් එනවා. කළු අයියා ටීනා යන තැනම පස්සෙන් එනවා. කළු අයියා තමයි අපේ ටීනාගේ ආරක්ෂකයා. ටීනා ගාවට කාටවත් එන්න දෙන්නේ නැහැ. මේ පාර කළු අයියා පස්සෙන් යනවා. පුදුම විශේෂකාර වැඩ තමයි තියෙන්නේ මෙයාගේ. මෙයා ඉතින් දවස් තිස්සම ගේ ඇතුලේ ඉන්න හින්දා අපි ආව හවසට ඇවිදින්න එක්කන් යනවා. ඉතින් එළියට එක්කන් ආවම ආයි ගේ ඇතුලට එක්කන් යන්න නම් හරිම අමාරුයි. ඒ තරම් පුදුම ආසයි ඇවිදින්න. මෙන්න මේ වේල්ල දිගේ තමයි අපි ටීනව ඇවිදින්න එක්කන් එන්නේ. එයා කැමති මේ පැත්තට එන්න. මොකද මේ පැත්තේ තියෙනවා එයාට බඩේ අමාරු හැදුනහම කන්න පොඩි කොළ ಜಾති. ඉතින් එයා ඒව හොයාගෙන කාලා බඩේ අමාරු වගේම වෙනත් ලෙඩ හොඳ කරගන්නවා. ඉතින් ඔන්න ඇවිදිනවා හැමතැනම සර්ච් කරලා මොන හරි හොයනවා සත්තු ඉන්නවද කියලා. ඒ ඔක්කොම ඔබ ටික හොයාගෙන තමයි ආයි ගෙදරට යන්නේ. ඔන්න ඉතින් ටීනාත් එක්ක හවසට බුදු පාන තියන්න අපි මල් කඩන් යන්නේ මෙතනින් තමයි. මෙතන සුදු මල් ගහක් තියෙනවා මේ වේල්ල කෙරෝලේ. අපි හැමදාම මෙතන වේල්ලේ ඒ සුදු මල් ගහ ගාවට එනවා මල් කඩන් යන්න. ටීනාත් එක්ක තමයි එන්නේ. එයා කැමති මේ අවට ඇවිදින්න. දැන් යන්නෙත් හරිම අකමැත්තෙන් තමයි. මේ වේල්ල දිගේ තමයි එන්නේ. තනියෙන් ලිහුවාම නම් වෙල ඔක්කොම මඩවල තමයි ගෙදරට යන්නේ. ඔළුව පුරාම මඩ. ඒ තරම් මඩ නාන්න නම් හරිම කැමති. ඒ වගේම මේ අවට පරිසරය කොච්චර ලස්සනයිද කියලා බලන්න. මේ වෙලාවට තියෙන පරිසරය හරිම නිස්කලංක පරිසරයක් තමයි අපේ ගමේ තියෙන්නේ. ඉතින් මේ ටීනව ඇවිදින්න එක්කන් එනකොට අපි අවට සුන්දරත්වය නරඹන්න ඕගොල්ලන්ටත් මේ වීඩියෝ එක අරගෙන ආවා. ඉතින් ඔන්න බලන්න මෙන්න මේකේ තමයි ටීනා ලිහුවාම බහින්නේ. මේකේ බහැලා මඩ නාලා ඉවර වෙලා තමයි ගෙදරට එන්නේ. හොඳට මඩ නාන ඔළුවේ ඉඳන්ම බල්ලෙක් කියලා අඳුර ගන්න බැරි තරමටම ටීනා ලිව්වහම පස්සේ මඩ නානෝ. අපි මේ වීඩියෝ එකකුත් ඕගොල්ලන්ට අරගෙන එන්නම්. එහෙනම් අපි ගිහින් එන්නම්. මේ වීඩියෝ එක නැරඹුවට ඕගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි.